ද ස්කින් චැනල් හරහා අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හිසකෙස් තුනීවීම සඳහා තියෙන නවීනතම ප්‍රතිකාර වර්ගයක් ගැන. ඒ තමයි ස්ටෙම් සෙල් ට්‍රීට්මන්ට්. පිරිමි අයට වගේම ගැහැණු අයටත් හිසකෙස් තුනීවීම සඳහා තියෙන විවිධ ප්‍රතිකාර ක්‍රම ගැන ද ස්කින් චැනල් හරහා අපි කලින් කතා කරලා තියෙනවා. මේ සඳහා තියෙන තවත් නවීනතම සහ සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් තමයි ස්ටෙම් සෙල් ට්‍රීට්මන්ට් කියලා කියන්නේ. ස්ටෙම් සෙල්ස් කියලා කියන්නේ නොමේරූ සෛල. රූපලාවන්‍ය විද්‍යාව පිළිබඳව ඒ කියන්නේ සමය සහ හිසකෙස්වල වර්ධනය කිරීමට, ලස්සන කිරීමට මේ ස්ටෙම් සෙල් ට්‍රීට්මන්ට් කියන එක විවිධ ආකාරයෙන් යොදා ගැනෙනවා. නමුත් මම අද කතා කරන්නේ විශේෂයෙන්ම හිසකෙස්වල තියෙන ස්ටෙම් සෙල්ස් යොදාගෙන කොහොමද මේ හිසකෙස් තවත් වර්ධනය කරන්නේ කියලා. අපි බලමු කොහොමද මේ ප්‍රතිකාරය කෙරෙන්නේ කියලා. හිසකෙස් තුනී වී යාම, එහෙමත් නැත්නම් ආරෙට හිසකෙස් අඩුවීම, අපි කලින් කතා කරලා තියෙන පැටර්න් හෑ ලොස් කියලා කියන එක ගැන කියනවා නම්, එහිදී හිසකෙස් තුනී වී යාම සිදු වෙන්නේ හිස් කබලේ ඉස්සරහා ප්‍රදේශයෙන්. පිටිපස්ස ප්‍රදේශයේ හිසකෙස් තුනී වී යාමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ පිටිපස්ස ප්‍රදේශයේ තියෙන හිස කේශ මූලවල තියෙන ස්ටෙම් සෙල්ස් යොදාගෙන තමයි මෙම ස්ටෙම් සෙල් ට්‍රීට්මන්ට් එක හිසකෙස් වර්ධනය කිරීම සඳහා සිදු කරන්නේ. දැන් අපි බලමු කොහොමද මේ ක්‍රියාවලිය කරන්නේ කියලා. මුලින්ම අපි සාමාන්‍යයෙන් හොඳට හිසකෙස් තියෙන ප්‍රදේශයක් තෝරාගෙන, විශේෂයෙන්ම කන පිටිපස්ස වගේ ඉතා කුඩා ප්‍රදේශයක එතනදී හිරිවැටෙන ඉන්ජෙක්ෂන් එකක් එන්නත් කිරීමෙන් පසු එතනින් ඉතාමත් කුඩා සමය කැපරි කිහිපයක් අයින් කර ගැනීමක් සිදු කරනවා. මේ අයින් කර ගැනීමේදී එම කේශ මූලය අයිති වෙන විදියට අයින් කර ගැනීම වැදගත් වෙනවා. ඊට පස්සේ යන්ත්‍රානුසාරයෙන් මෙම කේශ මූලවල තියෙන සෛලවල ස්ටෙම් සෙල්ස් අඩංගු සෛල සාන්ද්‍රණයක් සාදා ගැනීමක් සිදු කරනවා. ඊට පස්සේ එම සෛල සාන්ද්‍රණය හිසකෙස් තුනී ස්ථානවලට එන්නත් කිරීමක් සිදු වෙනවා. ඉතින් මෙහිදී මෙම ස්ටෙම් සෙල්ස් වල, කියන්නේ පිටිපස්සේ තිබිච්ච නොමේරූ සෛලවල තියෙන වර්ධක පොටෙන්ෂල් එක නිසා, වර්ධනය වීමේ හැකියාව නිසා මෙම හිසකෙස් තුනී වූ ස්ථානවල හිසකෙස් වර්ධනය වීමක් තමයි සිදු වෙන්නේ. දැන් ඔබට හිතෙන්න පුළුවන් මොකද්ද මේ ප්‍රතිකාරය සහ ඔබ ගොඩක් අය දන්න PRP ප්‍රතිකාරයේ තියෙන වෙනස කියලා. PRP ප්‍රතිකාරයේදී අපි කරන්නේ තමන්ගේ රුධිරය වෙන් කරලා ඒකේ තියෙන පට්ටිකා තරලයක් තමයි අපි මේ විදියට එන්නත් කරන්නේ. ඉතින් මෙහිදී අපි කරන්නේ ඒ පට්ටිකා තරලයේ තියෙන වර්ධක සාධක තමයි මේ තියෙන හිසකෙස් වලට ලබා දෙන්නේ, සාමාන්‍යයෙන් තියෙන හිසකෙස් වල වර්ධනය වැඩි කර ගැනීමට. නමුත් ස්ටෙම් සෙල්ස් ට්‍රීට්මන්ට් එකේදී කරන්නේ නොමේරූ සෛල ලබා දෙනවා. ඒ කියන්නේ මේ ඇන්ඩ්‍රොජෙනික් ඇලපේෂියා කියන තත්ත්වය බලපාන්නේ නැති ප්‍රදේශයකින් ගත්ත නොමේරූ සෛල එම හිසකෙස් තුනී වූ ස්ථානයට ලබා දෙනවා. එතකොට එම සෛල වලින් නැවතත් අලුත් හිසකෙස් වර්ධනය වීමක් සිදු වෙනවා. ඒ වගේම මෙම ප්‍රතිකාරය සමහර වෙලාවට අපිට අවශ්‍ය නම් PRP ප්‍රතිකාරය වගේ දෙයක් එක්ක එකතු කරලා කරන්නත් පුළුවන් වෙනවා වඩාත් සාර්ථක ප්‍රතිඵල සඳහා. ස්ටෙම් සෙල් ට්‍රීට්මන්ට් එක ඇත්තටම වඩාත් සාර්ථක වෙන්නේ ඔබේ හිසකෙස් තුනී වෙන අවස්ථාවේ, මූලික අවස්ථාවේ සිදු වෙනවා නම් තමයි. ඒ වගේම ස්ටෙම් සෙල් ට්‍රීට්මන්ට් එකේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි මෙය නැවත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එකපාරක් කරාට පස්සේ අවුරුදු 2කට පමණ පසුව තමයි නැවත වතාවක් කිරීමට අවශ්‍ය වෙන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ප්‍රතිකාරයේ අතුරු ප්‍රතිඵල තියෙනවද කියලා. ඇත්තටම මෙහිදී තමන්ගේම හිසකෙස් වල තියෙන කේශ මූලයේ තියෙන ස්ටෙම් සෙල්ස් යොදාගෙන කෙරෙන ප්‍රතිකාරයන් නිසා මෙහිදී කිසිම ආසාත්මිකතාවයක් ඇතිවීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම අතුරු ප්‍රතිඵල ඉතාමත් අවමයි කියලා කියන්න පුළුවන්. දැන් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ස්ටෙම් සෙල් ට්‍රීට්මන්ට් කියලා කියන්නේ ඔබගේ හිසකෙස් තුනී වී යාම මූලික අවස්ථාවේ තියෙනවා නම් ඉතාමත් සාර්ථක ලෙස ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඉතාමත් ආරක්ෂිත ප්‍රතිකාර වර්ගයක්.